රැල්ලට විටමින් සප්ලිමන්ට් බොන්නේ නැතුව දැනගෙන විටමින් සප්ලිමන්ට් බොන්න. අද කතා කරන්න යන්නේ හැමෝම මේ දවස්වල හොය බොන්න හදන විටමින් ෆුඩ් සප්ලිමන්ට් ගැන. ඔයාගේ ආහාර රටාව ක්‍රමවත්ව නැත්නම් මස්, මාළු, කිරි, බිත්තර වගේ දේවල් ඔයාගේ ආහාර රටාවට එකතු වෙන්නෙම නැති තරම් නම් ඔයාට මේ ෆුඩ් සප්ලිමන්ට් එකක් කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඔයා සමබර ආහාර වේලක් ගන්න කෙනෙක් නම් ඔයාට මේ ෆුඩ් සප්ලිමන්ට් කියන එක නම් ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට ඔයාගේ හිස කෙස් වල ගැටලු, නියපොතු වල ගැටලු, සමේ ප්‍රශ්න වගේ තියෙනවා නම් මේ ෆුඩ් සප්ලිමන්ට් එකක් කියන්නේ ඒ වගේම මල්ටි විටමින් එකක් කියන්නේ ඔයාට ගොඩක් වැදගත් දෙයක්. විටමින් ඌනතාවයක් තියෙනවද කියලා අපිට ඌනතා ලක්ෂණ වලින් හඳුනා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට විටමින් ප්‍රොෆයිල් එකක් බලන්න පුළුවන්. ඕනම විටමින් එකක් සප්ලිමන්ට් එකක් ගන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. වෛද්‍ය උපදෙස් මත ගන්නව නම් ඒක ඒ වෛද්‍යවරයාගේ තීරණය. හැබැයි සාමාන්‍යයෙන් මාස 3-4ක් වගේ කාලයක් යනකම් අපිට මේ විටමින් එකක් ෆුඩ් සප්ලිමන්ට් එකක් ගන්න පුළුවන්. මේ වගේ කාලයක් තිස්සේ ඔයා විටමින් එකක් සප්ලිමන්ට් එකක් ගන්නකොට ඔයාට ඇති වෙලා තිබුණු ගැටලු විසඳෙන්න පටන් ගන්නවා. එතකොට අපිට මේ සප්ලිමන්ට් එක නැත්නම් විටමින් එක නතර කරන්න පුළුවන්. හැබැයි ඔයාට ආයෙමත් ඒ ලක්ෂණ එන්න පටන් ගන්නවා නම් ඔයාට පුළුවන් ඒ සප්ලිමන්ට් එක නැත්නම් විටමින් එක යූස් කරන්න ආයෙ පටන් ගන්න. හැබැයි මේ මල්ටි විටමින් එකක්, ෆුඩ් සප්ලිමන්ට් එකක්, විටමින් එකක් ගත්තා කියලා ඔයාගේ පෝෂණ අවශ්‍යතාවය නම් සම්පූර්ණයෙන් 100%ක්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ හැමදේම පාවිච්චි කරන ගමන් ඔයා සමබර ආහාර වේලකුත් ගන්න අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම සමහර මල්ටි විටමින්ස් ගන්නකොට සමහර අයට බඩගිනි හැදෙන්න පුළුවන්. සමහර අයට එහෙම නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ මල්ටි විටමිනුයි විටමින් සප්ලිමන්ට් අතරයි මහත් වෙන එක අතරයි නම් කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි කොන්දේසි ටිකක් තියෙනවා. ඔයාගේ ආහාර රටාව ක්‍රමවත්ව නැත්නම් විතරක් මේ සප්ලිමන්ට් එකකට යොමු වෙන්න. හැබැයි ඒකත් වෛද්‍ය උපදෙස් මත. ඔබ ගර්භණී මවක් නම්, කිරිදෙන මවක් නම් ඔබට මේ සප්ලිමන්ට් විටමින්ස් ගන්න වෙන්නේ වෛද්‍ය උපදෙස් මත. ගොඩක් වෙලාවට මේ සප්ලිමන්ට් විටමින්ස් වර්ග නිෂ්පාදනය කරද්දී මාළු, සල්ෆයිඩ් වර්ග, සෝයා පුංචි වගේ ගොඩාක් දේවල් එකතු කරගන්නවා. ඒ හින්දා මේ සඳහා ආසාත්මිකතා තියන අය ඉන්නවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා පෙර සිටම යම්කිසි රෝගයකට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඔයාට ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් හොඳ මල්ටි විටමින් එකක්, ෆුඩ් සප්ලිමන්ට් එකක්, විටමින් එකක් යූස් කරන ගමන් මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ආයෙමත් මේ වගේ වටින වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.